හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මගේ weight loss journey එකත් එක්ක එකතු වෙන ඕගොල්ලන්ට අදත් ගෙනාවා තවත් අලුත් vlog එකක්. ඉතින් මේ vlog එකේ මම ගොඩක්ම share කරගන්න බලාපොරොත්තු වෙන්නේ weight loss කරන foods හදන්න අමාරුයි, ගොඩක් time යනවා කියන අයට recipes ගොඩක්. ඉතින් හරිම ලේසියෙන් හදන්න පුළුවන් recipes ටික මම මේ vlog එකෙන් ඔයගොල්ලොත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා. vlog එකත් එක්ක දිගටම එකතු වෙන ආදරෙන් අපි හැමෝම එකට එකතු වෙලා අලුත් අවුරුද්දට කලින් අපේ weight එක healthy විදිහට loss කරගමු. එහෙනම් vlog එක පුරාවට එකතු වෙන්න ආදරෙන් අපි හැමදේම කතා කරලා ඉස්සරහට අපේ weight loss journey එක කරගෙන යමු. ඔයා අද නම් මගේ vlogs මුලින්ම බලන්නේ අපේ weight loss journey එකේ vlogs කීපයක් share වෙලා තියෙනවා. ඒ vlogs ටිකේ links මම description box එකේ දාන්නම්. ඒ videos ටිකත් බලලා එකතු වෙන්න මේ වීඩියෝ එකත් එක්ක. hello ඔයාලා මේ දකින්නේ පස්වෙනි සතියේ ඉවරනකොට මගේ බර තිබුණේ කොහොමද කියලා. ඉතින් weight loss journey එකේ vlogs ඔයාලා මුලින් ඉඳලා බැලුවා නම් ඔයාලා දන්නවා මගේ බර තිබුණේ කොහොමද මුලින්ම කිලෝ 65ක් කියලා. ඉතින් ඔන්න මේ වෙනකොට බර මගේ කිලෝ 57යි 900ක් වෙලා තියෙනවා. එහෙනම් අපි දැන් බලමු මේ සතියේ මම මොනවද ගත්ත meals කියලා ideas ටිකක් දෙන්නම් ඔයාලට. මේ මම ගත්ත breakfast එකක්, බිත්තර දෙකක් තම්බලා, එකක් කාමදෙත් එක්ක, අනිත් එක්ක සුදු මදේ විතරයි. pepper ටිකක් දාලා watermelon ටිකකුත් පොඩි කෑලි වලට කපලා අරගෙන මම watermelon එකට pepper ටිකක් දැම්මා. මොකද මම වැඩි පැණි රස බිත්තර තම්බලා කන්න කැමති කෙනෙක් නෙමෙයි නිසා. ඉතින් ඒ breakfast idea එකක්. මේ මම dinner එකට ගත්ත ගෝවා කොත්තු එකක්. කොත්තු කන්න හිතුණා මෙන්න මේ විදිහට ගෝවා දාලා ඕගලන්ට පුළුවන් කොත්තු එකක් හදාගන්න. ඒ හදන්නේ කොහොමද කියලා වීඩියෝ එක අවසාන වෙනකන් එකතු වෙන්න. මම මේ වීඩියෝ එකේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා ගෝවා කොත්තුව හදන හැටි. එකතු වෙන්න. ඉතින් මේ තවත් බ්‍රෙක්ෆාස්ට් එකක් බිත්තර දෙකක් ඒ විදිහටම තම්බලා අරගෙන මම උඩට ටොමැටෝ ටිකක් ස්කින් එක අයින් කරලා chop කරලා මිරිස් කල්ලකුත් චූටියට කපලා අරගෙන දෙහි ලුණු ටිකක් දාලා සලාදයක් හදාගෙන බිත්තර ගෙඩිය උඩින් බිත්තර ගෙඩි දෙක උඩින් තියාගත්තා. අපිරියාවක් නැතුව කන්න. වොටර්මෙලන් ස්ටික්කුත් කපා ගත්තා. ඉතින් මේ ඩිනර් එකට පීසා කාපු දවසක්. ඉතින් හැමදාම ගෙදරම කෑම කන්න බෑනේ නේද? කලිනුත් කනවා. ඉතින් මම පීසා කෑලි දෙකක් වර්ග දෙකකින් කෑවා. හැබැයි මම ඊට පස්සේ ග්‍රීන් ටී එකක් පිව්වා ළමයි. ඉතින් ඔන්න මේ තවත් බ්‍රෙක්ෆාස්ට් එකක් මම මේ දවසේ ගත්තේ බිත්තර ගෙඩි දෙකක් තම්බලා විතරයි. එකක් කාමදේ එක්ක අනිත් එක කාමදේ නැතුව. ඒත් එක්කම වොටර්මෙලන් ජූස් එකකුත් ගත්තා. සීනි මුකුත් දාන්නේ නැතුව, වතුර මුකුත් මික්ස් කරන්නේ නැතුව. මම අර කියපු විදිහටම සලාද ටිකක් බිත්තර උඩින් දාලා රස කරගත්තා. මේ ඉතින් තවත් බ්‍රෙක්ෆාස්ට් idea එකක්. මම ඔයගොල්ලෝ දන්න මම granola muesli බ්‍රෙක්ෆාස්ට් එකට ලේසියෙන්ම ගන්න එකක් කියලා. ඉතින් මම ඒ විදිහට muesli ටිකක් එක්ක Greek yogurt ටිකක්, honey ටිකක් මික්ස් කරගත්තා. මම අද fresh milk ටිකකුත් ගත්තා low fat එකෙන්. ඉතින් රස කර කෑවා බ්‍රෙක්ෆාස්ට් එකට. බ්‍රෙක්ෆාස්ට් එකට ලේසියෙන්ම හදාගන්න පුළුවන් pancake වර්ගයක් තමයි මේ oats pancake කියන්නේ. oats pancake හදන හැටි අපේ Mali and Family Facebook page එකේ තියෙනවා. ඔයගොල්ලෝ දැනටමත් මම හිතන මගේ Facebook page එකත් එක්ක එකතු වෙලා ඇති කියලා. රසම රස soft විදිහට pancake oats වලින් හදන්න පුළුවන්. ඉතින් මේ රසම රස snack එකක් oats chocolate muffins. ඉතින් මම මේක නම් snack එකක් විදිහට නෙමෙයි breakfast එකත් එක්කත් අරගෙන තිනවා green tea එකක් එක්ක. මේක මාරම රසයි. ඕගලන්ට වැඩිපුර හදාගෙන box එකකට දාලා තියාගෙන දවස් 2-3ක් වුණත් microwave හරි air fry එකේ හරි චුට්ට වෙලාවක් දාලා කන්න පුළුවන් රස කර. recipes තියෙනවා අපේ Mali and Family Facebook page එකේ. ඉතින් මේ මම ගත්ත තවත් dinner එකක්. මේ මම ගත්ත tortilla wrap එකක්. ඉතින් supermarkets වල තියෙනවා whole green wheat tortilla wraps. ඉතින් මේ විදිහට tortilla wraps ගෙනල්ලා අපිට පුළුවන් egg එකක්, mushrooms ටිකක්, onion ටිකක්, ඒ වගේම chili ටිකක් දාලා මේක රස කරලා pan fry කරලා ගන්න. ඉතින් මම මේකට hot sauce ටිකකුත් දාගෙන කෑවා. මේ ඉතින් අපි ටිකක් එළිය ඇවිදින්න ගිය දවසක්. එදා දවසේ ඩිනර් එකට මම ගත්තේ ෂවර්මා භාගයක්. ඉතින් මේ වගේ දවසුත් අපිට එනවනේ. ඉතින් මේ දවස්වලට අපි දැනගන්න ඕනේ ෂේප් එකේ අපේ ඩයට් එක කන්ටිනියු කරන්න. මේ මම හදාගත්ත chocolate muffins මේකේ recipes තියෙනවා කියලා මම කිව්වනේ අපේ page එකේ. ඉතින් මම breakfast එකට ගත්තා green tea එකකුත් එක්ක chocolate oats muffin එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට muffins හදාගෙන එකක් හෝ දෙකක් breakfast එකකට ගන්න. ඉතින් කොහොම ඩයට් කරත් මම ඇත්තටම බතුත් කනවා. මගේ vlogs බලන අය නම් දන්නවනේ. මේ මම බත් කාපු දවසක් බිත්තර ගෙඩියක් තම්බලා අරගෙන කමදෙත් එක්ක. ඉතින් කරවල ටිකුත් ඔන්න
තෙල් දාලා අරගෙන පරිප්පු ටිකක් එක්ක. ඉතින් බත් චුට්ටකුත් එක්ක මාළපිණි මෙන්න මේ විදිහට මම අරගෙන තියෙනවා. ඉතින් බත් කන්නත් පුළුවන්. හැබැයි ඒක ප්‍රමාණයකට අපි කන්න දැනගන්න ඕනි. ඩයට් කියන්නේ ඒකයි නොකා ඉන්න එක නෙමෙයි. ඉතින් ඔන්න මේ මම ගත්ත ඩිනර් එකක් කියුකම්බර් ටිකක් ස්ලයිඩ්ස් කපලා අරගෙන එග්ස් දෙකක් බොයිල් කරලා අරගෙන එකක් කහමදෙත් එක්ක අනිත් එක කහමදේ නැතුව මම අර ගන්නවා කියපු විදිහට පුංචි සලාඩ් එකකුත් උඩින් දාලා. ඉතින් මෙන්න ඔය මම ගත්ත බ්‍රෙක්ෆාස්ට් එකක්. මේ ඔයගලන්ට පේනවා වෝටර්මෙලන් කෑලි දෙකකුත් එක්ක ග්‍රැනෝලා ටිකක් ග්‍රීක් යෝගට් ටිකකුත් එක්ක හනි ටිකක් දාලා ඩ්‍රෙසින් කරලා. මේ වගේ බ්‍රෙක්ෆාස්ට් ඩිනර් හරියම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් හෙල්දි විදිහට. කාබෝහයිඩ්‍රේට්ස් අඩු කරලා, ෆයිබර් වැඩි කරලා, විටමින්ස් වැඩි කරලා. ඉතින් මේ අපිට හම්බුන ස්වීට්ස් වගේක්. ඇත්තට මේ ප්ලේට් එක පිරෙන්න හස්බන්ඩ්ට ඔෆිස් එකට හම්බෙලා තිබ්බ ස්වීට්ස් වගේක්. ඉතින් ටිකක් මං ගෝ අරගෙන එන්න කියලා මේක හදලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා මේවා ඕමානි ඩෙසර්ට්ස් හස්බන්ඩ්ට ගිෆ්ට් එකක් හම්බෙච්ච එකක්. ඉතින් ඇත්තට මම මේකෙන් එකක් දෙකක් කෑවා. මේක ඕගොල්ලෝ දන්නවා හදලා තියෙන්නේ මේ වලට පේන ඇති පිට්සෑචියෝ වගේම පීනට්ස් ඒ වගේම කැෂූ දාලා හනි එක කුණාෆා මික්ස් කරලා. ඉතින් එක එක ෆ්ලේවර්ස් කීපයක් මෙතන තියෙනවා. මම හැබැයි මේකෙන් දෙකක් විතර එක ග්‍රීන් ටී එකක් ගත්තා ස්නැක් එකක් විදිහට. ඉතින් අපි ආස කරන දේවල් කන්න ඕන හෙල්දි විදිහට. මේ මට එන චූටි බඩගිනි රෑ තිස්සේ වෙලාව බලන්න රෑ 11:56යි. ඉතින් ඒ වගේ වෙලාවට මම ඇපල් ගෙඩියක් කාලා ග්‍රීන් ටී එකක් බොනවා. මේ ඉතින් ඒ විදිහට ආපු බඩගින්නකට මම ගත්ත පුංචි ස්නැක් එකක්. මේ රෑ වෙලා මම ඔරේන්ජ් ගෙඩියක් එක්ක ග්‍රීන් ටී එකක්. ඉතින් මෙන්න මේ විදිහේ පුංචි බඩගිනි අපිට එනවා. ඒවා නෝමල්. මේ ඉතින් ගත්ත බ්‍රෙක්ෆාස්ට් එකක් ග්‍රීන් ටී එකකුයි වෝටර්මෙලන් කෑලි දෙකකුත් එක්ක ඊසි මීසි ක්වික් බ්‍රෙක්ෆාස්ට් එකක් ග්‍රැනෝලා ටිකුයි ග්‍රීක් යෝගට් ටිකුයි හනි ටිකුයි මික්ස් කරලා. ජොබ්ස් කරන ඔයාලට බබාලත් එක්ක බිසි ඔයාලට මේ වගේ අයිඩියාස් මාරම අයිඩියල් ඇත්තටම. මේ මම කොෆි එකක් බොන්න හිතන වෙලාවට හදාගත්ත රසම රස හෙල්දි කොෆි එකක්. මොන දේ කරන්නත් කාලා බීලා ඉන්න ඕන කියනවනේ ළමයි. ඒ නිසා අපි මොන දේ කෑවත් ඩයට් එක ඔළුවේ තියාගෙන හෙල්දි විදියට කමු. ඉතින් මේ ඔන්න මම ගත්ත ඩිනර් එකක්. මේකත් සලාඩ් එකක්. මේ හැමදේම හදන හැටි ඇත්තටම මගේ Facebook page එකේ තියෙනවා මලියන් ෆැමිලි. ඉතින් මේකත් එක මම ග්‍රීන් ටී එකක් ගත්තා. චිකන් මික්ස් කරලා සලාඩ් ඩ්‍රෙසින්ස් දාලා low fat vegetables එකතු කරලා තමයි මේ ඩ්‍රෙසින්ස් මම කරගෙන තියෙන්නේ සලාඩ්ස් වලට. මේත් මගේ සුපුරුදු පරිදි ගන්න easy easy quick breakfast එකක් watermelon එක granola low fat milk mix කරලා honey ටිකක් දාලා. හරිම lazy මේ දේවල්. මම මේකයි මේ විදිහව එකතු කරගන්නේ ඕගොල්ලොත් එක්ක. මේ egg omelette එකක්, mushroom ටිකක්, onion ටිකක්, curry leaves ටිකක්, ඒ වගේම green chili ටිකක් කපලා අරගෙන olive ටිකක් දාලා fry කරලා green apple බාගෙකුත් එක්ක. මේ මගේ dinner එකක්. හරිම lazy නේද මේවා හදන්න. ඉතින් මේත් මගේ බ්‍රෙක්ෆාස්ට් එකක් oats soft pancake එක honey වගේම fresh blueberries ටිකක්. ඉතින් මේ වගේ recipes මම ලෝභ නැතුව ඔයගොල්ලොත් එක්ක share කරගෙන තියෙනවා. මොකද අපි හැමෝම මේ දේ එකතු වෙලා කරනකොට කිසිම රහසක් නැහැ මගේ. ඉතින් මෙන්න මේ ඔයගොල්ලෝ දකින්නේ මම ඩිනර් එකට ගත්ත අපි පිටතින් රෙස්ටුරන්ට් එකකින් ඕඩර් කරලා ගත්ත ෆුඩ් එකක් grill meats. ඔයාලා දකින්න ඇති මම මේ vlogs වල share කරගන්නවා පිටතින් ගේන කෑම වගේම ගෙදරිනුත් හදන කෑම. ඉතින් පිටතින් කෑම කෙනාවට ඒවා කන්න ඕනි කොච්චර ප්‍රමාණයක්ද කියලා මම ඕගොල්ලොත් එක්ක share කරගන්නවා. ඉතින් ඩිනර් එක අරගෙන green tea එකකුත් බොන ගමන් මම ඒ දවසේ ෆිල්ම් එකකුත් බැලුවා ආසාවෙන්. ඔන්න ඉතින් ඒ විදිහට තමයි ඒ සතියේ මගේ meals ටික ගත්තේ. ඔන්න මං කියවනේ ගෝවා කොත්තුව හදන හැටි වීඩියෝ එක අවසානයේ share කරගන්නවා කියලා. මම ගෝවා කොත්තුව හදන්න ගත්තේ ගෝවා, carrot, ලූණු ටිකක් කපලා අරගෙන curry leaves ටිකක් garlic ටිකත් පොඩියට කපලා අරගෙන pan එකට දැම්මා ඔලිව් චුට්ටක් දාලා. ඒකට මම Himalayan salt ටිකකුයි curry powder ටිකකුයි pepper ටිකකුයි එකතු කරගත්තා. ඔයගලන්ට කැමති විදිහට spices එකතු කරගන්න පුළුවන් රස අනුව. ඉතින් ඔන්න ඒ ටික වෙලාවක් fry වෙන්න තිබ්බා olive oil එකේ. ඉතින් olive ගන්නකොට චුට්ටක් ගන්න, ගොඩක් ගන්න එපා. ඉතින් චුට්ටක් ඒටමේටි කරලා ටික වෙලාවක් ඔයගලන්ට පුළුවන් මේක fry කරගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ගෝවා කියලා කියන්නේ මාඩම low calorie vegetable එකක්. මම low calorie vegetable fruits meat ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරා මගේ second vlog එකේදී. vlogs ටික ඔක්කොම පිළිවෙලට බලන්න ළමයි. එතකොට ඔයගලන්ට හොඳ idea එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකට මම එකතු කරගත්තා බිත්තරයක් කහමදෙත් එක්කම. ඉතින් අපි fry කරගත්ත ගෝවා ටික පැත්තකට කරලා පිටරේ ඒ ෆෑන් එකට මම එකතු කරගත්තා. හරිම ලේසි නිසා. ඉතින් මේ දේවල් අපි බබාලාගේ වැඩත් එක ගෙදර වැඩත් එක කරන නිසා හරිම easy
ක්වික් රෙසිපීස් වෙන්න ඕනනේ. ඔන්න ওই විදිහට මම ඊට පස්සේ එග් එකක් ටිකක් ෆ්‍රයි වුණාට පස්සේ මගේ සම්පූර්ණ මීල් එක මේ විදිහට මික්ස් කරගන්නවා ඔයිල් එකේ. ඉතින් ටිකක් වෙලා හොඳට මික්ස් කරගෙන සෝල්ට් මදි නම් සෝල්ට් එකතු කරගෙන ස්පයිසස් මදි නම් එකතු කරගෙන මේක හොඳට පෑන් ෆ්‍රයි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ගෝවා කොත්තු කියලා කියන්නේ ඕගොල්ලන් රස කර කර කන්න හිතුන දවසට ලේසියෙන්ම ඩිනර් එකට රෙඩි කරගන්න පුළුවන් කොත්තුවක් තමයි මේ. ඉතින් ඕගොල්ලන්ට කොත්තු කියලා හිතනවාම හිතෙන්නේ නැති මේකට මේ මුකුත් පිටි ಜಾති එකතු කරගන්නේ නැහැනේ කියලා. ඕගොල්ලන්ට පිටි ಜಾති එකතු කරගන්න ඕනි නැහැ. කොත්තු කන්න ඉතරම් මෙන්න මේ විදිහට ඔයගොල්ලන් හදලා බලන්න පුළුවන්. උණු උණුවෙම කාලා රස බලන්න. බලලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දෙන්න. ඉතින් මම මේ දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. මම එක්ස්පෙරිමන්ට් කරපුවා. ඉතින් මේ දේවල් කාලා කරලා ඔයගොල්ලන්ට මොන හරි weight loss කරන unhealthy බේත් වර්ග අරගෙන වගේ බර අඩු කරන්න බෑ ළමයි. හැබැයි මේ දේවල් හරිම healthy. අපේ ඇඟට පේන් එකක් නැතුව healthy විදිහට අපේ weight එක ටික ටික step by step අඩු කරගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලොත් ගෝවා කොත්තුව හදලා රස බලන්න. බලලා කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්නේ නැතුව. ඒ විදිහට මීල්ස් අරගෙන මම මේ සතියේ එක්සර්සයිසස් කරන්න ගියා. පුළුවන් තරම් මට ෆ්‍රී දවස් වලට. ඉතින් ට්‍රෙඩ්මිල් එක ඇත්තටම මට ෆස්ට් ඩේ එකෙත් කරන්න බැරුව ගියා. බලන්න ඔන්න සෙකන්ඩ් ඩේ එකෙත් මට කරන්න බැරුව යනවා. මොකද ඒකේ ඇත්තටම ටෙක්නිකල් ඉෂුව එකක් තියෙනවා. ඒ නිසා මට කරන්න බැරි වෙනවා. ඒත් මම පුළුවන් විදිහට පුළුවන් ටයිම් එකක් මේ සතියේ එක්සර්සයිසස් කරන්න ෆුල් try එකක් දුන්නා. මොකද මම බබාලත් එක්ක ගොඩක් බිසි අම්මා කෙනෙක්. ගෙදර වැඩම හැමදේම තනියම කරගන්නේ රටකට වෙලා. ඉතින් ඒ නිසා මම පුළුවන් තරම් try කරනවා මගේ ශරීරයේ ලස්සනට තියාගන්න healthy විදිහට. ඉතින් ඕගොල්ලොත් මගේ වීඩියෝස් බලන්න මොටිවේට් වෙන්න. ඒකයි මට තියෙන එකම බලාපොරොත්තුව. ඇත්තටම වීඩියෝස් බලලා බයින්න නෙමෙයි ළමයි. ඕගොල්ලොත් මොටිවේට් වෙන්න. මොටිවේට් වෙලා ඕගොල්ලන්ගේ ශරීරය හදාගන්න try කරන්න. මොකද පුළුවන් තරම් ලෙඩ අපේ ජීවිතේට අපේ ලයිෆ් එකට ගන්නේ නැතුව healthy විදිහට ඉන්න තමයි අපි try කරන්න ඕන. හායි අද මේ දෙකම මම කරා. ඒ කියන්නේ මේ දවස් ටිකේ කරන්න බැරුව ගියා ට්‍රෙඩ්මිල් එක. ඕගලට මම පෙන්නුවානේ. මම හිතුවේ ඒක මොකක් හරි වෙලා කියලා. ඊට හස්බන්ඩ් එකට පොඩ්ඩක් බලලා දුන්නා. ඉතින් පොඩි ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් තිබිලා තියෙනවා. ඒක හරි ගස්ස ගත්තා. මේ සතියේ කෑපු බීපුවා. දෙයට දවල්ට මම කන්නේ නැහැ. රැයට මොනවද කියලා ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නද කියලා. මේ සතියේ මම පුළුවන් තරම් try කරා ඕගොල්ලොත් එක්ක මේ දේවල් ෂෙයා කරගන්න. දැන් අද බදාදා මම සාමාන්‍ය එක්සර්සයිස් කරන්න ඉන්නේ ඊරිත සවුන්ද අඟහරුවාද බදාදා. ওই දවස් ටිකේ තමයි. දවස් 4යි. බ්‍රහස්පතින්දා කියන්නේත් අපි මොකද ෆ්‍රයිඩේ සරනේ වීකෙන්ඩ් වෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට මේ කොහොමද එන්නේ නැහැ. ඉතින් අර දවස් 4 නොත් ඊරිත ඉඳලා බදාදා වෙනකොට සමහර දවස් වලට එන්න වෙන්නේ නැහැ. ඉතින් ගියේ සතියෙම වගේ ආවේ නැහැ. ඕගලට දැන් vlogs මම ෂෙයා කරන් ඉනවනේ සතිය. ඉතින් බබාල ගසනීප අපි අසනීප ඔක්කොම එක්ක. ඉතින් මේ සතිය කොහොම හරි ආවා. ඒත් ට්‍රෙඩ්මිල් එක බැරුව ගියා. අද තමයි කරගත්තේ. මේක තමයි කරේ. මම ගොඩක් වෙලාවට මේක කරන්න try කරනවා. මොකද මගේ වලට මේ ගොඩක් මම මේ අඩු කරගන්න try කරන හින්දා ඉතින් එහෙම තමයි මේ සතිය ගත උනේ. ඒ වගේම මතක් කරන්න ඕනේ කැම කන්ට්‍රෝල් කරන ගමන් පුළුවන් ඉදිරි එක්සර්සයිසස් කරන ගමන් වතුරත් හොඳට බොන්න අමතක කරන්න එපා. අඩුම තරමේ වතුර ලීටර 2ක්වත් බොන්න try කරන්න දවස් ඇතුළත. ඉතින් එක්සර්සයිස් ගැන මතක් කරනකොට මතක් කරන්න ඕනේ මේ විදිහට එක්සර්සයිසස් කරන්න අමාරු අය ඉන්නවා නම් ගෙදරදී ලේසියෙන්ම කරන්න පුළුවන් එක්සර්සයිසස් මම ඉස්සරහට ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. අවශ්‍යයි ඉන්නවා නම් කියන්න. මම ඉස්සරහ වීඩියෝස් වලින් ගේන්නම්. ඉතින් ඒ හැමදේම කළා මේ සතිය අවසානයේ සතුටුම දවස මගේ. weight එක check කරන දවස. බලමු weight එක 56යි 40යි. ඉතින් හරිම සතුටුයි. ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා කිලෝ 65ක් තිබුණ කෙනෙක් මම. මේ වෙනකොට සාර්ථකව මගේ බර step by steps අඩු කරගෙන එනවා. ඉතින් මම හිතනවා මගේ මේ weight loss journey එකේ share කරගත්ත videos ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ හැම එකම බලන්න. ඔයගලන්ට useful වෙයි කියලා. මට ඕන කරන්නේ හැමෝත් එකම එකතු වෙලා ආදරෙන් මේ weight loss journey එක කරගෙන යන්න. ඉතින් එහෙනම් ලස්සන vlog එකක් අරගෙන ආයෙමත් ඔයගොල්ලන් හම්බෙන්න එන්න. ලස්සනට hina වෙලා අපි weight loss journey එක දිගටම කරගෙන යමු. ගිහිල්ලා එන්නම්. පරිස්සමින් ඉන්න හැමෝම.